ඒයි කොයිද මම බෙල්ල කඩාගෙන දුවන්නේ? මහන්සලා බිමෙලපු කඳන් ටික නෙමෙයි තියෙන්නේ. මේ උස්සන් ගිහලා පොලිසියට පුදන්නද නැහුනේ මෙච්චර වෙලා. මං ගාව කරන්න පොඩි ප්ලෑන් එකක් තියෙනවා. වරෙල්ලා. මේ ඉන්නේ. මෙයා තමයි කාර්ය සාධක බලකායේ DSP ගෝවින්දප්පා. රත් හඳුන් ජාවාරම් කරුවන්ට වරදකාරයෙක් වෙලා ඉන්න හාදෙක්. මෙයා ආවට පස්සේ කුලිකාරයෝ සල්ලි වලට වඩා පණ වටනවා කියලා තේරුම් ගත්තා. කාට හරි ගස් කපන්න ඕනේ වුණොත්, කඳන් ප්‍රවාහනය කරන්න ඕනේ වුණොත්, ඒක කරන්න වෙන්නේ ගෝවින්දප්පා නිදිය ගත්තට පස්සේ විතරයි. ඒයි උඹලා මොනවද මෙතන කරන්නේ? දැන් බැටළුවට තනකොළ කවන්න එක්කන් ආවසර අර ඇතුලේ. ඇතුලේ ගියේ කොහෙද? බැටළුව ටික කැලේට රිංගුවා සර් තනකොළ කන්න. දැන් තමුසලගේ කී දෙනෙක් විතර ඉන්නවද මෙතන? එතකොට තමුසලගේ බැටළුවෝ කී දෙනෙක් හිටියද මෙතන? බැටළුව නම් 200ක් විතර හිටියා මාත්‍යෝ. ඔව් 200ක් වගේ තමයි හිටියේ. බැටළුවන්ට තනකොළ කවන උන්ට පොරවෙන් ඇති වැඩේ මොකද්ද බල? මේගොල්ලෝ ආවේ බැටළුන්ට කන්න දෙන තමයි. හැබැයි මම මෙතනට ආවේ කොටියෙක් ආවොත් මරන්න බලාගෙන. ඔයි මේ ලොකු මිනිස්සෙක් මෙතන ඉන්නේ ඔහොම කතා කරනවද පොඩ්ඩක්? ගරුසරුවතු කතා කරනවා. ඔයි මේ ගරුසරුවක් තියෙන හින්දා තමයි හොරබරු ටික හංගලා තිබ්බේ. නැත්තම් උඹලා ඉස්සරහම කැලෙන් එළියට අරන් යනවා දැනගනි. එතකොට ඇත්තටම ගරුසරුව හැඳි ගෑවිලාම යනවා. මොකද මූණ උලුක් කරගෙන බලාගෙන ඉන්නේ. යකෝ මේ කපලා දාපන්. බෑන පොරක් කියලා දෙතන් ඉන්නේ. බඩු කොහෙද කියලා කියපන් හංගලා තියෙන ඒවා. කියපන්. බඩුවල් අන්නා වෙන ලොක්කෙක් කියලානේ මං හිතන් හිටියේ. උඹ මේ අතට අහුවෙන එකක් කල්ලා යන්න දාවේ. මේ මහත්තයෝ ඔයාගේ තුවක්කුවේ තියෙන්නේ උණ්ඩ 6යි. හැබැයි මගේ වටේ පොරවල් 60ක් තියෙනවා. ගාන හිලව් නෑ මහත්තයා. සෑමුන්ගේ මූණ දිහා බලන්නකෝ. සත්තු මරණ වැද්දෝ වගේ. අතාරින්න සර්. ලොකු උන්නේ තමයි ටිකක් වැදගත් කතාවක් කිව්වේ. ඒ කතාව ඇහුවනම් ඉතින් හැමෝටම හොදක් වෙයි. අපි යමු සර් එන්න. මේක ඇතුළේදී විතරයි සර් උගේ සද්දේ තියෙන්නේ. එළියදී බලාගමුකෝ. යමු සර් එන්න හම්බේ. ඒයි සර් නිකන් ඉල්ලන් ගන්න ඕනේ නැහැ සර්. අපි යන් සර් පස්සේ අල්ලගමු සර් එන්න.